ආයිබෝන් මගේ රටේ ආදරණීය පුරවැසියනි මේ කෙටි වීඩියෝවක් ඉදිරිපත් කරන්න හිතුනේ මගේ රටේ ඒ පුරවැසියන්ට මම ලබාගත් සත්‍ය අත්දැකීමක් පිළිබඳව යම්කිසි සත්‍යාපනයක් කළ යුතු බව මගේ යුතුයකමක් වගකීමක් හැටියට මම දකිනවා. ඒකට හේතුව මම යම්කිසි සාර්ථකත්වයක් අත්විඳා නම් අනිත් අයත් ඒ විදිහටම ඒ යම්කිසි සාර්ථකත්වයක් අත්විඳලා තමන්ගේ ජීවිතවල ජයග්‍රහණයක් අත්පත් කරගත යුතු නිසා මම මේ කතාව කියන්න හිතුවා. මම නමින් මధుරංග දසනායක වෘත්තියෙන් මගේ මාතෘභූමිය තුළ වසර 22ක් 25000ක විතර විශ්වවිද්‍යාල සිසුන්ගේත් වෘත්තීය අධ්‍යාපනය ආධාරපු AET chartered වැනි වෘත්තීය අධ්‍යාපනය ආධාරපු සිසුන්ගේත් S2 පාදපු කෙනෙක් ගුරුවරයෙක් ඒ වගේම මානව හැකියාව පුහුණුකරුවෙක් සහ පෞද්ගලික විශ්වවිද්‍යාලයක අවසාන වශයෙන් මැලේසියාවට අනුබද්ධ අධ්‍යක්ෂක ධූරය විභාග ධූරය දරපු පුද්ගලයෙක් වර්තමානයේ යුරෝපා රටක ජීවත් වෙනවා. මීට සෑහෙන පිට ඉතිහාසයේදී මගේ මව ජීවතුන් අතරින් දැද්දි අපි උපැත්තියෙන් ගේන අපේ චරිතාපදානය ලියවෙන කේන්ද්‍ර සටහන කියන එක එතුමිය බොහොම විශ්වාස කරනවා. ඒ විශ්වාසය තුළ එතුමිය නැති වුණාට පස්සේ මගේ කුඩා අවදියේදී කියන්නේ මම විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබන අවදියේදී ජයවර්ධන විශ්වවිද්‍යාලයට අනුබද්ධව එමගේ පවුලේ අයගේ ඉල්ලීම මත මම යම්කිසි පුද්ගලයෙක් මුණ ගැහෙන්න ගියා. ඒ කේන්ද්‍ර සටහන ටිකක් විග්‍රහ කරගන්න මගේ මෑණියන්ගේ අභාවයෙන් පස්සේ වසර ගණනාවක් මම ඒක පැත්තකින් තියලා තිබ්බා. නමින් කිව්වොත් ඔහු අද මම හිතන්නේ ජීවිතුන් අතර නැහැ. චන්ද්‍රසිරි බණ්ඩාර. මම එදා මේ බොහොම පුහුණු වන මට්ටමේ රැකියාවක් ඉන්ටර්න්ෂිප් කියලා අපි කියනවා කරන කෙනෙක් වශයෙන් තමයි ගියේ බස් එකේ ගිහිල්ලා කඩුවෙල ප්‍රදේශයේ නිවසට ගියේ. ඔහු මට අපි අර අපේ වචනෙන් කිව්වොත් ඉන්සල්ට් එකට වගේ තමයි කතා කරේ. ආපු වාහනේ නම්බරේ මොකක්ද කියලා දැන් පළවෙනිම මම කව බස් එකේ ආවා. ඊට පස්සේ මට තේරුණා ඌ මාව කිසිම විදිහකට කෑ කරේ නැහැ. මට මේ ගිය වැඩේ ඇත්තටම එපා වුණා. වසර ගණනාවක් මම ඊට පස්සේ මේක අල්මාරියක දාලා ලොක් කරලා තිබ්බා. ඒ කතාව එච්චරයි. මම ඉතින් මගේ ගමන ගියා. මගේ බොහෝම හිතවත් ගෝල බාලයෙක් වර්තමානයේ යුරෝපා රටක සෑහෙන කාලයක් ජීවත් වෙනවා බොහොම හොඳින්. ඒ පුද්ගලයා 2023 වර්ෂයේදී නමින් පැතුම් කියලා නුවර ප්‍රදේශයේ කෙනෙක් මට ඉඳන් කිව්වා මේ අපි එකතු වෙමු මෙන්න මේ යුරෝපා රටේ ඉදිරි කාලේ ජීවත් වෙන්න. මම කැමති මගේ ගුරුතුමා ඔබතුමත් මේ රටට එනවා නම් පොඩ්ඩක් මෙන්න මෙහෙම කෙනෙක් ඉන්නවා හම්බෙලා සක්සුදක්ෂේ පැහැදිලි කරගන්න එන්න හැකියාව කුසලතාව කෙසේ තිබ්බත් අපිට උප්පැත්තියෙන් ගෙනාව යම්කිසි වාසනා බල මහිමයකුත් තියෙනවාද කියන එක. ඒක මම කියන්නේ වාසනාව එලෙසම තියෙනවාමයි කියන එක. අපි මිලියන 4ට එකක වාසනාවකින් මනුෂ්‍ය ජීවිතය අරන් එන අය. ඒතර වාසනාව අවාසනාව සාපේක්ෂයි. නමුත් එහෙම මගේ භවය තුල යමක් තියෙනවාද කියන එක සහ අනිකුත් කරුණු කාරණා පොඩ්ඩක් විග්‍රහ කරගන්න කියලා මගේ ගෝල බාලයා පැතුම් මට දැනුවත් කරා. මම ඒක කිව්වා පැතුම් මට මේ ගැන කිසිම විශ්වාසයක් නැහැ. මම අතීතේ මේ වගේ අමිහිරි අත්දැකීමකට මුහුණ දුන්නා කියලා. පස්සේ ඉන්නම්කෝ මං කියනවට ගිහින් බලන්න කියලා. ඒ අනුව තමයි මම සම්බන්ධ කරගන්නේ කොළඹ මහ ඉස්පිරිතාලේ වෘත්තියෙන් හෙද සේවයේ නියුක්ත වෙන පානදුරේ ප්‍රශාන්ත මලවිගේ කියන මහත්මයාට මම කතා කරනවා. කතා කරලා අපොයින්ට්මන්ට් එකක් දාගෙන පුංචි බොරැල්ල පිහිටි නිවසට යනවා. අවස්ථා 3ක් සම්බන්ධ වෙන්න බැරි වෙනවා. විවිධ හේතු මත. උදාහරණයක් ගත්තොත් එක දවසක ලයිට් නැහැ රටට. එතකොටත් ඒ වැඩේ කරගන්න අපහසුයි කියලා මට පස්සේ දැනුණා. ඒ වගේ. 4 වෙනි දවසේ මං ගිහිල්ලා කෙසේ හෝ සම්බන්ධ කරගන්නවා. එතුමා දන්නේ නැහැ මං ගුරුවරයෙක් කියන්නේ. දැක්ක පළවෙනි දවසේ. එතුමා මට වචනයක් කිව්වා බලපු ගමන් ගුරු ප්‍රබලව ඉපදිච්ච කෙනෙක් බුද්ධි චරිතයක් අනිවාර්යෙන් අධ්‍යාපන ශාස්ත්‍රයේ රැකියාවක් කළ යුතුමයි.
මම ඒත් බැලුවා මෙයා මූණ බල්ලද මේක කියන්නේ කියලා. ඊට පස්සේ මම ඉන්නවා රැකියාව මොකක්ද කියලා. මම කිව්වා ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය සහ අධ්‍යක්ෂක විභාග දූර දරන්නේ කියලා. ඊටාම නිවැරදි. මේ කතාව ඊට පස්සේ විනාඩි 45ක් විතර දිගටම ඇදිලා ගියා. ඔහොම යනකොට විනාඩි 12ක් විතර වගේ වෙද්දි මෙතුමා මට ඉඳන් කිව්වා මම අද තහවුරු කරලා එක දෙයක් කියනවා. ඔබතුමා මේ රටෙන් අනිවාර්යෙන්ම යනවා. විදේශ රටක ස්ථිර පදිංචියක යෝගයකින් ඉපදුණු කෙනෙක් ඒකාන්තයෙන් යනවා. මම පොඩ hina වෙලත් එතුමට කිව්වා මේ මං හවේ කහ ගන්නම නෙමෙයි. මට එහෙම යන්න බලාපොරොත්තුවක් නැහැ. මොකද මට ස්ථිර හොඳ රැකියාවක් තියෙන නිසා මගේ එහෙම බලාපොරොත්තුවක් නැහැ කියලා. පස්සේ මෙතුමා කියනවා නෑ මේ ඉන්නේ 23 මං කියන්නේ 25. මම වගකීමෙන්ද කියන්නේ අනිවාර්යයෙන්. මේ හඬපටය මම ඔබතුමාට දෙනවා. මේක මෙලෙස වුණ නැත්තම් මට ඕනෑම ක්‍රියාමාර්ගයක් ගන්න. නීතිමය වශයෙන් හෝ ඕනෑම ක්‍රියාමාර්ගයක් ගන්න. ඒක ඒකාන්තයෙන් ස්ථිරයි. මම කොයි කාලේ වගේද? 25 අප්‍රේල් 7 වෙනිදාන් පස්සේ යනවා. තා පැහැදිලිව. ඊට පස්සේ ඉතින් කාලය ඔහි ගෙවුණා. එහෙම ගෙවෙනකොට විවිධ හැලැප්පීම් මත ඇත්තටම 24 ඔක්තෝබර් වගේ කාලෙක මට එහෙම ගමනක් යන අවශ්‍ය ඒ පසුබිමක් වාතාවරණයක් පැහැදුණා. පැහැදිලා 25 අප්‍රේල් ඒ කිව්ව 7 දිනෙන් පස්සේ ඇත්තටම මම යුරෝපා රටක ජීවත් වෙන්න පැමිණියා. දැන් මම මෙහි ඇත්තටම ඉතින් හොඳින් ඒ වැඩ කටයුතු කරගෙන කාලය ගෙවනවා. ඒ අතරතුරේ තමයි මම මේ නිදහස් තැනක ඉඳගෙන මගේ ඊළඟ රාජකාරියට යන තව මට පැය භාගයක් විතර වෙලා තියෙන නිසා මට මේ කතාව කියන්න හිතුනේ. ආයිබෝවන් මේ වගේ වීඩියෝ එකක් කරන්න හිතුනේ මම යම්කිසි පුද්ගලයෙක්ගෙන් යම්කිසි සේවයක් අත්විඳා ඒ අත්විඳ සේවය පිළිබඳව අනිත් අයගේ දැන ගැනීම පිණිස යම්කිසි තහවුරුවක් ලබා දීම තමයි මගේ මේ වීඩියෝ එකේ මූලික අරමුණ වෙලා තියෙන්නේ. නමින් ගත්තොත් මම මధుරංග දසනායක. මම ශ්‍රී ලංකාව තුල වසර 20ක් විශ්වවිද්‍යාල කතිකාචාර්යවරයෙක් වශයෙන් කටයුතු කළා. විවිධ පාඨමාලාවලට අදාළව වසර 10ක් මැලේසියානු විශ්වවිද්‍යාලයක අනුයුක්තව අධ්‍යක්ෂක විභාග ධූරයේ දරුවා. ඊට අමතරව ලංකාවේ විවිධාකාර වෘත්ති අධ්‍යාපන ආයතනවල අධි සමාජිකත්වය දරන පුද්ගලයෙක් වගේම සමුහ පරීක්ෂණ මණ්ඩල විභාග කමිටුවල සමාජිකයෙක් හැටියට කටයුතු කළා. සැලකිය යුතු කාලයක් අප මාතෘ භූමිය තුළ සේවය කළ නිසා මට හිතුණා වෙනත් රටකට යන්නේක හොඳයි නේද කියලා මෙතනින් එහාට ජීවත් වෙන්න එහෙමත් අදහසක් තිබුණා. කෙසේ නමුත් ඈත පිට ඉතිහාසයේදී මගේ මවගේ ඉල්ලීමක් මත මම ගියා මගේ කේන්ද්‍ර සටහන පරීක්ෂා කරන්න. දැනට මම හිතන්නේ අපේ අතර ජීවිතුන් අතර නැති චන්ද්‍රසිරි බණ්ඩාර පුද්ගලයා ළඟට. ඉතින් ඒ පුද්ගලයා මට සලකපු විදිහ ඒ වගේම මාව අපි කියන්නේ පහතට හෙලා දෙමීම. මොකද මම ඒ වකට පාරේ බස් එකක තමයි ගියේ පුද්ගලයා හම්බෙන්නේ. වාහනයක් තිබුණේ නැහැ මට කියලා. ඒකත් එක්ක හරි කන්ඩෙම් කළා තමයි මාට කතා කරේ. මේ ගොඩක් එපිට ඉතිහාසයක. එදයින් මට මේ හොරස්කෝප් එකත් භව කේන්ද්‍ර සටහනත් නක්ෂත්‍රයත් සියල්ලම මම පැත්තකින් තිබ්බා. මගේ විදේශ රටක ඉන්න බොහොම හිතවතෙකුගේ මාර්ගයෙන් මම 2023 දී අඳුරගනු ලබනවා පානදුරේ ප්‍රශාන්ත මලවිගේ මහත්මයාව. ඒ අනුව අවස්ථා 4ක් එක දිගට උත්සාහ කරලා විවිධ බාධක එනවා. ඒත් මම අතාරින්නේ ඒ විවිධ බාධක හමුවේ අවස්ථා 4ක් උත්සාහ කළා. මම යම් දිනක සවස කුංචි බරල්ල එතුමාගේ නිවසට යනවා. එතුමා මගේ භාව කේන්ද්‍ර සටහන පරීක්ෂා කරලා විනාඩි 40ක විතර කතාවක් කියනවා. ඒ විනාඩි 40 විනාඩි 12ක් විතර යනකොට එතුමා මට තහවුරු කරලා වචනයක් කියනවා. එතුමාගේ වචන වලින් කිව්වොත් මම අද තහවුරු කරලා එක දෙයක් කියනවා. ඔබතුමා අනිවාර්යෙන් විදේශ රටක පදිංචියට යනවාමයි.
සමස්ත සාකච්ඡාව අවසානයේදී නැවතත් මේක තහවුරු කරනවා. හැබැයි ඔකට මට කිසිම එහෙම අදහසක් තිබුණේ නැහැ. මම ඊට පස්සේ අහනවා එතුමගෙන් මේ වගකීමෙන්ද ඔබ මේක කියන්නේ කියලා. අනිවාර්යෙන් වගකීමෙන්. රෙකෝඩින් එක දෙනවා. මේක සිදුුනේ නැත්තම් මම මේ ශාස්ත්‍රය ආයි කරන්නේ නැහැ. එහෙම්මම කියනවා. මම ඉතින් ඒකත් ඔළුවේ තියාගෙන පාඩු වෙනවා. මොකද මට එහෙම අදහසක් නැහැ. එතුමා හැබැයි පැහැදිලිවම කියනවා ඔයා යන්නේ දැන් නෙමෙයි 2025 අප්‍රේල් 7න් පස්සේ යනවාමයි කියලා. මේ පහුගිය මාසේ මුල හරිය දිනයකින් පස්සේ. මම ඉතින් මගේ පාඩුවේ වැඩ කටයුතු කරගෙන යනවා. 2024 වර්ෂයේ සැප්තැම්බර් වල විතර මට යම්කිසි අවස්ථාවක් ලැබිලා මම මේ විදේශ රටකට එන්න අයදුම්පත් යොමු කරනවා. මාස කිහිපයක් මේක ප්‍රමාද වෙවි එනවා. මාර්තු මාස අවසානයේ වගේ දක්වා 25 වර්ෂයේ මේක ප්‍රමාද වෙනකොට අවස්ථා 4කදී මම මලවිදි මහත්මයාගෙන් නැවත නැවත විමසීමක් කරනවා. මේ ඔබතුමාට මෙහෙම කතාවක් කිව්වා නමුත් ඒක වෙන්නේ නැහැ වගේනේ. ඒ සෑම අවස්ථාවකදීම එතුමා කිව්ව වචනේ තමයි කලබල නොවී ඉන්න. මම වගකීමෙන් කියන්නේ යනවාමයි. නොගියොත් මම මේ සාත්තරේ කරන්නේ නැහැ. ඒ වගේම මම ප්‍රසිද්ධ නිවේදනයක් නිකුත් කරලා මගේ සේවාදායකයෙක්ට අගතියක් වුණා කියලා මම මේ ශාස්ත්‍රයෙන් ඉල්ලා අස් වෙනවා. ඒ තරම් විශ්වාසයෙන් කියන්නේ. එහෙමම කියනවා. ඒ අනුව ඒ සියල්ල සපත කරමින් ගිය මාසේ මම යුරෝපයේ රටකට පැමිණෙනවා. එනෝ දැන් මම මේ යුරෝපා රටක ජීවත් වෙන්නේ. ඉතින් ඇඳගෙන ඉන්න විදිහෙම පේනවා ඇති මේ වෙලාවේ උෂ්ණත්වයක් ගත්තොත් එහෙම සෙල්සියස් 9ක වගේ හිතෙන්නේ ටිකක් සීතලයි. ඒ ඉන්න විදිහ අනුව. ඉතින් මට හිතුණා පොඩි කෝපි කෝප්පයක් බීලා විවේකීව චුට්ට විනාඩි 5ක් පාඩි වෙච්ච වෙලාවක මේ පණිවිඩය කියන්න හැමෝටම ඔබට අනාගතයේදී යම්කිසි දෙයක් කරන්න ඔබට ඒ කියන්නේ අභියෝගයක් චැලෙන්ජ් එකක් ජීවිතේ කරන්න තියෙනවා නම් තීරණාත්මක සම්දිස්ථානයකට යොමු වෙන්න තියෙනවා නම් මම ගුරුවරයෙක් වශයෙන් ඔබට යෝජනා කරනවා ඔබගේ භාව කේන්ද්‍ර සටහන දීර්ඝ වශයෙන් පරීක්ෂා කරන්න. ඒකට මේ ශාස්ත්‍රයේ සම්බන්ධ නක්ෂත්‍රය අංකගණිත විද්‍යාව බුද්ධ දර්ශනය තුල ගැබ් වෙලා තියෙන හරය මේ සියල්ල කැටි කරගත්ත මේ ශාස්ත්‍රයේ ඉන්න දවන්තම දැනුම් සම්භාරයකට හිමිකම් කියන පුද්ගලයා මම දකින්නේ ලංකා මාතෘභූමියේ ඉන්න ප්‍රශාන්ත මලවිගේ කියන මැතිතුමා. මොකද දින කාල වකවානු තාම තක්කෙට නිවැරදිව කියනවා මේ කාලේ මේක වෙනවාමයි කියන එක. මම ඇති කරගත්ත තහවුරුව තුල මම ලංකාවෙන් එන අවස්ථාව දක්වා සිය ගණනක් පුද්ගලයෝ එතුමලකට එක්කන් ගියා එයාගේ ජීවිතවල හෙට දවසේ සුඛ විහරණයේ උදෙසා. ඒ සැමටම ඒ වගේම කරුණු කාරණා කිව්වා. ඒ බොහෝ අයට යහපතක් වුණා. උදාහරණයක් ගත්තොත් එහෙම මම එක්කන් ගිය එක මහත්මියක් තමයි ලංකාවේ ප්‍රබල ව්‍යාපාරයක් කප්රුක සමූහ ව්‍යාපාරයේ විධායක අධ්‍යක්ෂිකා තිලංගනී හේරත් මහත්මිය ලංකාවේ ඉන්න ප්‍රධාන ෆෙන්ෂුයි උපදේශිකාවක් මගේ ෆෙන්ෂුයි ගුරුවරිය එතුමිය එක්කන් ගියා. තව උදාහරණයක් කිව්වොත් රාජ්‍ය සේවය තුල අපේ රටේ